CBR පැනලා දිනවද කලින්? දෙන්න නෑ. මේ පළවෙනි වතාව. ඈ? මේ පළවෙනි වතාව. ෆස්ට් ටයිම් නේ? ෆස්ට් ටයිම්. හරි එහෙනම් දෙන්න. සුබ දවසක් මගේ යාළුන්ට අයියෝ දැක්කද වන්ද සර්ප්‍රයිස් එක. ඉතින් අද මගේ පට්ට සීනියක් තිබ්බ පොඩි දවස් වල ඉඳලා CBR එකක් ගන්න හැබැයි මගේ සීනියක් නේ අරමුණක් තිබ්බේ. සීන දැක්කා අරමුණක් කරා ගියා. මම අද ඒක සීනේ සබෑ කරගත්තා. මගේ දැන් මේ වීඩියෝ බලන මගේ මල්ලලට කියන්නේ අපි එකම එක අදිෂ්ඨානයකින් එකම අරමුණකින් හිටියනම් අපිට හැමදේම ඕනම දෙයක් අපිට ජය ගන්න පුළුවන්. ඉතින් මේ අද ගත්තා මේ අතුර. මම එනස් දෙක ගහනවා බයික් එක පෙන්නන්න. අනිවාර්ය හීන දැකපන් මචං. හීන දැකලා හීනේ කොහොම හරි අරමුණක් කරාගෙන යන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ දේවල් පොඩි දෙයක් තමයි. ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් දැන් සබ්ස්ක්‍රයිබර්ස් 1200ක් ආසන්නයි. මට මාර සතුටුයි. අද ඉන්නවා මගේ අපේ ජේදම් මල්ලි මතක ඇති මගේ කලින් වීඩියෝ එකේ පිට මේ මල්ලිට ඔලෙල් පාස් වුණාට ගෙදරින් අරන් දුන්නේ Honda බෙල්ලි අතුරුපැදියක්. මේ අද ඉතින් මේ මගේ CBR එක මේ මල්ලි පොඩ ආසයිකව පදින්න. මේ ඉතින් මේ අද ජේදම් මල්ලි මගේ බයික් එකේ පදිනවා. ජේදම් මල්ලි CBR පැනලා දිනවද කලින්? දෙන්න නෑ. මේ පළවෙනි වතාව. ඈ? මේ පළවෙනි වතාව. ෆස්ට් ටයිම් නේ? ෆස්ට් ටයිම්. හරි එහෙනම් දෙයියන් වීඩියෝ මේ ඇදලා එන පදපංගෝ. හොඳයිද? සුපිරිනේ. බලන්න පරිස්සමෙන් හොඳයි. මම ඉතින් මල්ලිට ගිහුවා හීන දකින්න එනවාට එක අරමුණක් කරා යන්න කියලා. ඒතකොට මේ වගේ දේවල් පොඩි දේවල්. තාම කොල්ලා ඉගෙන ගන්නවා. මේ කොල්ලගේ බෙල්ලි බයික් එකක් ගෙදරින් අරන් දුන්නේ. මේ ඉතින් මම CBR එක ගත්තා. මගේ බයික් එක එම මල්ලි පදින්න ආසයි කිව්වා. ඔටයක් දුන්නා ඉතින්. කොල්ලෙක් මම වලට හීන දැකපන් වෙනවාට අරමුණක් කරා යන්නයි කියලා. හීන හැබෑ වෙන්නේ නැහැ මේ ජීවිතේ. ඔන කොල්ලා එනවා. මේ දෙයයන් මල්ලිගේ බයික් එක. මොකද කියන්නේ දැන්? සුපිරිම. ඈ? ආසාවෙ. ස්ටෑන්ඩ් එක ගහලා බහපන්කෝ. ඈ? හොඳයිද බයික් එක? සුපිරි බයික් එක. ඈ? සුපිරිම. ඒකනේ. ආසයිද දැන් CBR එකක් ගන්න? ඈ? අනිවාර්යෙන් දැන් මේ බයික් එක තාත්තනේ අරන් දුන්නේ. මේ ඔයා හොඳට ඉගෙන ගන්න. මේ පොඩි දෙයක් දැන් මම ඔයාලට කිව්වේ ඒකනේ. මොකද්ද කිව්වේ? ඊට පස්සේ දැන් ගිහින් වැඩක් නැහැ. අරමුණක් තියාගන්න ඕන. ඒක අරමුණක ජීවත් වෙන්න. හීන දැක්කම හීන හැබෑ වෙන්නේ නැහැ. මේ මමත් ඒ දවස්වල හීන දැක්කා වුණාට හීන හැබෑ වෙන්නේ නැහැ කොල්ලෝ. හරිද මල්ලි? මේ අනිවාර්යෙන් අපි අරමුණක් කරා ගියොත් අපිට මේ වගේ දේවල් පොඩි දේවල්. හරිද? කවුටක් පදිනවා? ආ ගිල්ලෝනේ.
යන්නද? ඉතින් මේ බලන් ඉන්න චූටි මල්ලාලත් කියන්නේ මොකද්ද බං? ඊට පස්සේ යන්න එපා අරමුණක් තියාගන්න. ඉතලයි එහෙනම් අපි යකඩ උස්ප ආදරේ මගේ යකඩ උස්ප වේට් කරලා ඉක්මනටම දාන්නම්. දැන් යාළුවෝ ඔක්කොම ඇහුවා යකඩ උස්ප කෝබන් බයික් එක පේන් කරනවා අනිවාර්යෙන් මේ ඉක්මනටම දාන්න වීඩියෝ එක. එහෙනම් අලුත් තව හොඳ වීඩියෝ එකකින් මම ඉක්මනින්ම මගේ යාළුවෝ ටික හම්බෙන්නම්. උස්සරණය එහෙනම් හැමෝටම ආදරේ යකඩ උස්ප. හයි.